ආයුබෝවන් ස්ටෙප් බයි ස්ටෙප් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. එදිනෙදා ජීවිතයේදී ශක්තිය කියන 6 වසර 4 වෙනි පාඩම මෙම වීඩියෝ තුලින් ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. මොනවද මේ ශක්තිය කියන්නේ? ශක්තිය කියන්නේ කාර්යයක් කිරීමේ හැකියාවට. එතකොට ශක්තිය ලබා ගන්නා මූලාශ්‍ර වලට තමයි අපි ශක්ති ප්‍රභව කියලා කියන්නේ. ලෝකයේ ශක්ති අවශ්‍යතාව සපුරා ගන්න ප්‍රධාන වශයෙන්ම ශක්ති ප්‍රභව කීපයක්ම පාවිච්චි කරනවා. මේ අතරින් 6 ශ්‍රේණිය අපිට ශක්ති ප්‍රභව සඳහා උදාහරණ හැටියට සූර්යයා, ජෛව ස්කන්ධ, පොසිල ස්කන්ධ, සුළඟ, ගලාගෙන යන ජලය, උදම් රළ, මුහුදු රළ, භූතාපය, න්‍යෂ්ටික බලය වගේ දේවල් සලකන්න පුළුවන්. ඊළඟට අපි බලමු සූර්ය ශක්තිය ගැන. සූර්ය ශක්තිය කියන්නේ සූර්යාගෙන් නිකුත් වෙන ආලෝකය සහ තාපය, ඒ කියන්නේ රස්නය පදනම් කරගෙන ලබා ගන්නා ශක්තිය. මේක පෘථුවියේ තියෙන ප්‍රධානතම ශක්ති ප්‍රභවය තමයි සූර්යයා කියන්නේ. සූර්ය ශක්තියෙන් අපිට සූර්ය කෝෂ මගින් විදුලිය නිපදව ගන්න පුළුවන්. ඒ වගේම සූර්ය තාප ශක්තිය මගින් ජලය රත් කරලා ඒකෙන් වාෂ්ප හදලා ඒ මගින් විදුලිය නිපදව ගන්නත් පුළුවන්. සූර්ය ශක්තිය පාවිච්චි කරන එකේ තියෙන වාසිය තමයි මේකෙදි කිසිම සූර්ය ශක්තියෙන් විදුලිය නිපදව ගැනීමේදී පරිසරය දූෂණය වෙන්නේ නැහැ. ඒ වගේම අසීමිතව ලැබෙන ශක්තියක් තමයි අපිට සූර්ය ශක්තිය කියන්නේ. මේක අපිට මිල දීලා ගන්න වෙන්නේ නැහනේ. ඒක නිසා පිරිවැයත් අඩුයි. ඒ වගේම තමයි ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබා ගන්න බැරි දුෂ්කර ප්‍රදේශවලට එහෙම නැත්නම් දුරස්ථ ප්‍රදේශවලට සූර්ය ශක්තිය ඊටාම යෝග්‍ය ක්‍රමයක්. සූර්ය ශක්තිය ලබා ගැනීමේ අභියෝග දෙක තුනකුත් තියෙනවා. ඒව තමයි සූර්ය ශක්තියෙන් විදුලිය නිපදව ගැනීම කාලගුණය මත රඳා පවතිනවා. ඒ වගේම මේකට ආරම්භ කිරීමට සූර්ය පැනල සවි කිරීමට ආරම්භක පිරිවැය එහෙම නැත්නම් ආරම්භයේදී විශාල මුදලක් වැය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සූර්ය ශක්තිය භාවිතේ මොනකටද භාවිතාවට ගන්න කියලා ගත්තොත් ගෘහස්ත විදුලිය නිපදව ගන්න, සූර්ය උඳුන් සකස ගන්න, ඒ වගේම අපි අතේ පාවිච්චි කරන ගණක යන්ත්‍ර, ඔරලෝසු වගේ දේවල් වල වීදි ලාම්පු වල මෙන්න මේ සූර්ය පැනල අපිට දැක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ සමකයට ආසන්න රටක් නිසා අපිට වසරේ වැඩි කාලයක් හොඳ හිරු එළියක් ලැබෙනවා. එතකොට සූර්ය ශක්තිය කියන්නේ අපිට ඊටාම උචිත ශක්ති ප්‍රභවයක්. ඊළඟට අපි බලමු ජෛව ස්කන්ධ මගින් ශක්තිය ලබා ගන්න ආකාරය. ජෛව ස්කන්ධ කියන්නේ බයෝමාස් හැටියට අපි හඳුන්වනවා දිරන ද්‍රව්‍ය කියලා ගන්න පුළුවන් 6 වසරේ අපිට. එතකොට මේ ජෛව ස්කන්ධ අපි ශක්තිය ලබා ගන්න පාවිච්චි කරා ඉස්සර ඉඳන්ම අතීතයේ ඉඳන්ම. එතකොට ශාක ද්‍රව්‍ය හැටියට ගත්තොත් දර, කොළරොඩු, පිදුරු වගේ දේවල් අපි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඇතැම් රටවල ගොම සත්ව අපද්‍රව්‍ය ලෙස එන ගොම දහනය කරලා ඒකෙන් ශක්තිය ලබා ගන්නවා. ඒ වගේම නගරයක එකතු වෙන නාගරික අපද්‍රව්‍ය කුණු කසල, දිරායන ද්‍රව්‍ය මේ වගේනොත් අපි දහනය මගින් හෝ පැසවීම මගින් ශක්තිය ලබා ගන්න පුළුවන්. මේකත් පුනර්ජනනීය එහෙම නැත්නම් නැවත ඇති වෙන බල ශක්තියක්. මේක පරිසර හිතකාමී වෙනවා. එතකොට මේකෙන් ප්‍රයෝජන හැටියට අපිට ගන්න පුළුවන් ජෛව ස්කන්ධ මගින් තාප ශක්තිය අපි ආහාර පිසින්න දර පාවිච්චි කරන්න. ඒක සරලම උදාහරණයක්. විදුලිය උත්පාදනය කරන්න, ජෛව ඉන්ධන හදන්න, ඒ වගේම ජෛව වායු හදන්න පුළුවන්. ඊළඟට සුළඟ. සුළං ශක්තිය කියන්නේ හමන සුළඟේ තියෙන චලනය වීමේ ශක්තිය. මෙන්න මේ ශක්තිය භාවිතයෙන් අපිට පුළුවන් නැවත නැවත ඇතිවෙන බල ශක්තියක් හදාගන්න. මේක පරිසරයට ඊටාම හිතකාමී දෙයක්. සුළං ශක්තියෙන් අපිට පුළුවන් විදුලිය නිපදව ගන්න. ඒ වගේම සුළං ශක්තියේ වාසි තමයි මේක අසීමිත ප්‍රභවයක්. පරිසර දූෂණය හරිම අවමයි. ඉන්ධන පිරිවැයක් වැය වෙන්නේම නැහැ. මේ බලන්න සුළං විදුලි බලාගාරයක පෙත්ත කැරගෙන හැටි. මෙන්න මේ සුළං විදුලි බලාගාරයක් අපිට පොඩියට පෙනුනට මේක මීටර 100ක් විතර
උසයි. එතකොට නිකන් තියෙන සුළඟෙන් අපිට පුළුවන් සුළඟින් ශක්තියෙන් අපිට පුළුවන් ඕන්නම් විදුලිය හදාගන්න. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි භාවිතා කරන විදුලියෙන් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ මෙන්න මේ ගලාගෙන යන ජලයේ තියෙන ශක්තියෙන්. ඔය පෙන්නලා තියෙන්නේ ගලාගෙන යන ජලය මගින් විදුලිය නිපදවා ගන්නා අවස්ථාවක්. එතකොට මේ ගලාගෙන යන ජලයෙන් ශක්තිය නිපදවා ගැනීමත් ඉවර වෙන දෙයක් නෙමෙයි හැමදාම අපිට ලබා ගන්න පුළුවන් ශක්ති ප්‍රභවයක්. මෙතනදී කරන්නේ උස් ස්ථානයක ජලය රඳවලා තියලා එතනදී ඒ ජලයට ලැබෙන ශක්තිය ඊට වැඩිය පහළ ස්ථානයකට වේගෙන් ගලාගෙන යන්න සලස්වලා ඒ මගින් ටර්බයින් කරකවල තමයි අපි ගලාගෙන යන ජලයේ තියෙන ශක්තිය විදුලිය බවට හරවගන්නේ. මේකත් මේ පරිසර දූෂණය අඩු ශක්තියක්. ඒ වගේම තමයි මේකටත් අභියෝග සහ බලපෑම් තියෙනවා මෙන්න මේ ගලාගෙන යන ජලයෙන් ශක්තිය නිපදවා ගැනීමේදී එකක් අපිට වර්ෂාව අඩු වෙගෙන යද්දී ජලය විදුලිය නිපදවා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික පිරිවැයක් වැය වෙනවා. මෙන්න මේ බලාගාර වේලි නිෂ්පාදනය කිරීම සඳහා. නමුත් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ගලාගෙන යන ජලයෙන් විදුලිය නිපදවා ගැනීම ජල විදුලි බලාගාර ලංකාව තුල බහුලව භාවිතා කරනවා. ඊළඟට අපි බලමු උදම් රළ කියන්නේ මොකක්ද කියලා. උදම් රළ මගින් විදුලිය නිපදවා ගන්නවා කියන්නේ සාගරයේ ජලයේ මට්ටම ඉහළ යාම සහ පහළ යාම පදනම් කරගෙන විදුලිය උත්පාදනය කර ගැනීම. එහෙම නැත්නම් බල ශක්තිය උත්පාදනය කර ගැනීම. මේකෙදි කරන්නේ කලපුවක් හෝ ගංමෝයක් කරහා විශාල වේල්ලක් ඉදි කරලා ඒකේ වඩදී අවස්ථාව තුල වේල්ල තුලට ජලය ගලාගෙන එනවනේ. ඊට පස්සේ බාදී අවස්ථාවේදී ජලය නැවත මුහුදට ගලාගෙන යනවනේ. මෙන්න මේ ජලය එහාට මෙහාට ගලාගෙන යෑම ප්‍රයෝජනයට අරගෙන වේල්ල තුල ටර්බයින් කරකවල තමයි අපි උදම් රළ මගින් විදුලිය නිපදවා ගන්නෙ. මේකත් අපිට නැවත නැවත ඇති වෙන ඉවර වෙන්නේ නැති බල ශක්තියක්. භූතාප ශක්තිය කියන්නේ පෘථුවිය අභ්‍යන්තරයේ ගබඩා වෙලා තියෙන තාපය උපයෝගී කරගෙන නිපදවන ශක්තිය. පෘථුවි හරය එහෙම නැත්නම් පෘථුවිය ඇතුලේ සිදුවන විකිරණශීලී ක්ෂයවීම නිසා පෘථුවිය නිර්මාණය වූ එදා අතීතයේ පෘථුවිය නිර්මාණය වෙච්ච කාලේ ඉඳන්ම ඇතුලේ හිර වෙලා තියෙන තාපය තමයි අපි මේ භාවිතයට ගන්නෙ. මේකේ විදුලිය නිපදව ගන්න ගැඹුරු ලිං වගේ කපලා ඒ ඇතුලේ තියෙන අධිපීඩනයට ලක් වෙච්ච හුමාලය එළියට එන්න සලස්වලා ඒකෙන් තමයි ටර්බයින් කරකවලා විදුලිය නිපදව ගන්න. අවසාන වශයෙන් න්‍යෂ්ටික ශක්තිය. න්‍යෂ්ටික ශක්තිය කියලා කියන්නේ අපි ලංකාවේ බල ශක්තිය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා භාවිතා කරන්න සාකච්ඡා කරාට තාම පාවිච්චි කරපු නැති ශක්තියක්. මේක දියුණු රටවල් වල න්‍යෂ්ටික බල ශක්තිය පාවිච්චි කරනවා. 6 වසරේ මගේ පුතාලට මේකේ තියෙන ක්‍රියාවලිය අපිට ටිකක් බර වැඩි. ඒක නිසා අපි 7 වසරෙන් ඉහළට යද්දි මේ කොටස වැඩිපුර විස්තරාත්මකව ඉගෙන ගමු. මේ වීඩියෝ මගින් එදිනදා ජීවිතයේ අපිට අපි කරන කාර්යයන් වලට සහාය වන බල ශක්තියින් මොනවාද කියලා මගේ දුවලා පුතාලා ඉගෙන ගත්තා කියලා මං හිතනවා. අපි පෙළ පොතේ තියෙන අභ්‍යාස මාලාවත් කරලා තවත් මේ කරුණු තහවුරු කරගමු.